Hello guys, machine learning industry oriented program එක විස්තර කරන්න තමයි මම මේ වීඩියෝ එක සකස් කරේ. ඉස්සෙල්ලම මේ දවස්වල කතා බහට ලක් වෙන මේ IT industry එකේ collapse එක නැත්නම් IT jobs නැති බව කියන එකට උත්තරයක් මම දීලා ඉන්නම්. බොහෝ දෙනෙක් කියනවා IT හෝ computer science ඒ ආශ්‍රිත jobs හොයාගන්න අමාරුයි. ඒ වගේම internship එකක් හොයාගන්න බෑ. ඒ වගේම කට්ටියට කියනවා දැන් කරලා වැඩක් නැහැ මේ IT related degrees ඒ කියන්නේ software engineering data science ඒ අස්ට IT යනාදී වශයෙන් තියෙන jobs කරලා වැඩක් නැහැ කියලා social media වල යම් යම් ප්‍රචාරයන් යනවා. ඒක ඇත්තද? ඒකේ සත්‍යතාවක් තියෙනවද කියන එක අපි කතා කරමු. මේ AI එක්ක යම් කිසි collapse එකක් තියෙනවද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම කියන්න ඕන දෙයක් තමයි ඉස්සර ඒ කියන්නේ අපි ගත්තොත් ඉස්සර කියන්නේ මීට අවුරුදු 5කට 6කට විතර කලින් ඒ කියන්නේ 2018 19 කාලයේදී සාමාන්‍යයෙන් සාමාන්‍ය හැකියාවක් තිබුණු කෙනෙක්ට මම මේ මෑත අතීතයේ කියන්නේ ඉතින් ඈත අතීතේ නෙවෙයි මෑත අතීතයේදී සාමාන්‍ය හැකියාවක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් UI UX සහ සාමාන්‍ය full stack development එකක් කරගන්නට හැකියාවක් තිබ්බ කෙනෙක්ට ඩෙවලපර් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වීමේ හැකියාවක් තිබුණා. ඒ විදිහට ඕපන් එන්වයරන්මන්ට් එකක් තමයි තිබ්බේ. ඊට පස්සේ මේ ChatGPT ඇතුළේ AI tools ජනප්‍රිය වුණාට පස්සේ 10 දෙනෙක් විසින් කරන වැඩේ එක් දෙනෙක්ගෙන් කරගන්නට හැකියාව ලැබුණා ඇත්තටම. ඒක ක්‍රමානුකූලව හරිම ස්පීඩ් විදිහට ඒක රැපිඩ්ලි ඉවොල්ව් වුණා. ඒකත් එක්ක කම්පැනිස් වල හයිරින් මැනේජ්මන්ට් එක සහ ඩිසිෂන් මේකර්ස්ලා තීරණය කරා මේ අපිට මේ එන්ට්‍රි ලෙවල් කට්ටියව අවශ්‍ය නැහැ පොඩි පොඩි ජොබ්ස් වලට කියලා. ඒ කියන්නේ අපි හිතමු ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා කියලා කියන්නේ එයාලා සාමාන්‍ය ෆවුන්ඩේෂන් නොලෙජ් එකක් සහිත වෙන කට්ටිය. ඒ වගේම එයාලා ලොකුවට hands on experience එකක් අරගෙන එන කට්ටියක් නෙවෙයි. සාමාන්‍ය ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකක් සහිතව තමයි එන්නේ. නමුත් බොහෝ වෙලාවට මේ අය යුනිවර්සිටි එකේදී අර විභාග පාස් වීමේ චේතනාවෙන් තමයි මේ දේවල් කරන්නේ. නැතුව එයාලා අර දැනුම කියන දේ ලබා ගැනීමට ලොකු ගැන දැනුම වෙනුවෙන් වැඩ කරන කට්ටියකුත් ඉන්නවා. නමුත් බහුතරයක් කොහොම හරි විභාග පාස් වීමේ චේතනාවෙන් තමයි වැඩ කරන්නේ. නමුත් අන්තිමට එයාලට ඉන්ටර්න්ෂිප් එකකට එහෙම යන්නට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඩිග්‍රිය අවසන් වුණාම කොහොම හරි ජොබ් එකකට යන්නට අවශ්‍ය වෙනවා. නමුත් ඒ කාලෙදී ඒ 2009 සිට 2022 කාල සීමාවෙදී ඒ ඩිග්‍රී එක තියෙන වැලිඩිටි එකත් එක්ක එයාලට අවස්ථාව ලැබුණා ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වන්නට. සාමාන්‍යයෙන් සුළු ඇබිලිටි එකක් තිබිලා. නමුත් දැන් තත්ත්වයේදී අර AI එවලූෂන් එකත් එක්ක වෙලා තියෙන තත්ත්වය තමයි ඒ අර පොඩි එන්ට්‍රි ලෙවල් ජොබ්ස් සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට කරන්නට හැකියාවක් තිබෙන. ඒ නිසා 10 දෙනෙක් කරන්න ඕන වැඩේ එක්කෙනෙක්ගෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා දැන් ඉන්ඩස්ට්‍රි ක්ලෝස්. ඉන්ඩස්ට්‍රි ක්ලෝස් කියන එකෙන් අදහස් වෙන්නේ ඉන්ඩස්ට්‍රි කැඩිලා කියන එක නෙවෙයි. දැන් ඔයාලට ඉන්ඩස්ට්‍රියට ඇතුළත් වෙන්නට නම් ඔයාලට විශේෂිත හැකියාවන් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් අරගෙන ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ඇබිලිටි එකක් තිබිලා ඔයාලට යම්කිසි ප්‍රොජෙක්ට් එකක් කරගන්න පුළුවන් කියලා ඒක හැකියාවක් කියලා සැලකන්නේ නැහැ. මොකද ඒක එහෙම හැකියාවක් නැහැ. ඒක ඕනම 8 වසර කෙනෙක්ට අපි මේකක් ඉගෙනුවොත් එහෙම එයාලට ඒක කරන්න පුළුවන්. ඒ කෙනෙක්ට යම්කිසි කෝඩ් එකක් අරගෙන එයාට ඉම්ප්ලිමන්ටේෂන් එකක් කරන්නට පුළුවන්. ඒ නිසා ඒක හැකියාවක් කියලා සැලකන්නේ නැහැ. ඒ නිසා ඔයා ඉන්ඩස්ට්‍රියට එන්න නම් ඔයාගේ ෆන්ඩමෙන්ටල්ස් ඉතාම ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඔයාගේ data structures algorithms ඉතාම ස්ට්‍රෝං වෙන්න ඕනේ. යම්කිසි programming language එකක ඉස්සරවට සාමාන්‍ය අතපත ගාගෙන එන්නට හැකියාව තිබ්බට දැන් ඉතාම හොඳට programming language එකේ strength එකක් ඔයාලට තියෙන්න ඕනේ. ඔයාලට හොඳට debug කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේම දැන් අර අපි කෝඩ් එක ගැනීමේ හැකියාව තියෙනවානේ AI tools වලින්. නමුත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ ඒ දකින්න තැනට වඩා වෙනස් දේවල්. ඒ AI වලින් දකින්න දේට වඩා වෙනස් දේවල් හරිම ක්‍රියේටිව් විදියට දැකීමේ හැකියාවක් තියෙන්න ඕනේ. කොටින්ම කියනවා නම් ඔයාට ලොජිකල් තින්කින් හොඳට තියෙන්න ඕනේ. ප්‍රොබ්ලම් සොල්වින් හැකියාව තියෙන්න ඕනේ. අන්න ඒ වගේ
හැකියාවන් තියෙන කෙනෙක් තමයි ඉන්ඩස්ට්‍රියට ගන්න. ඒ නිසා මෙන්න මේ දේවල් ටික තියෙන්න ඕනේ. ඔයාගේ logical thinking patterns හරිද? ඒ වගේම fundamental strongකම, problem solving හැකියාව. ඔන්න ඔය කියන තුන ඔයාට තියෙනවා නම් ඔයාව ඉන්ඩස්ට්‍රියෙන් ඕන වෙලාවක ඔයාව වෙල්කම්. ඒ නිසා අපේ ප්‍රෝග්‍රෑම් එකකින් කරන්නේ මෙන්න මේ දේවල් ස්ට්‍රෝං කරලා ඔයාලට නියම industry based commercialized scalable applications හදන හැකියාව ලබා දෙන එක. මොකද ChatGPT එකෙන් හදන applications කියන්නේ බොහෝ වෙලාවට ඒවා prototypes. ඒ වගේම ඔයාලට scalable applications හදන්නටත් වාසිය ගන්න පුළුවන් smart ලෙස හදන්නට. නමුත් ඒ තුලින් ඇත්තටම scalable commercialized applications හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයා දකින applications ඒවා ඇවිල්ලා මේ commercially viable applications නෙවෙයි. යම්කිසි demonstration එකකට පාවිච්චි කරන applications පමණයි. නමුත් industry පාවිච්චි කරන්නේ real customer ට real application එකක්, real scalable application එකක්. අපි කතා කරනවා ඒව පිළිබඳව. ඉතින් මම මේ LinkedIn එකේ මගේ optional account එකක් මේ display වෙන්නේ. මම මේකෙදි මේක පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට browse කරන්නට. ඒතර මේකෙන් ඔයාලට පෙන්වන්න යනවා machine learning engineers ලා සම්බන්ධයෙන් ඇති job opportunities. ඉතින් මේකෙන් අදහස් කරන්නේ මේ මොනවද මෙයාලා අපේක්ෂා කරන්නේ. ඉතින් මේ අපේක්ෂා කරන දේවල් ඔයාලට දෙන්නට පුළුවන් නම් ඔයාලට ඕන වෙලාවක industry විවෘතයි. අපි බලමු පළවෙනි එක කියම මේ specialist engineer කෙනෙක්ව ඉල්ලලා තියෙනවා machine learning. job profile එක ගත්තොත් එහෙම machine learning specialist engineer machine learning LSEG London Stock Exchange. එතකොට job profile එක මේ විදිහට දීලා තියෙනවා. මම සරලව කියන්නම් මොනවද යාලා අපේක්ෂා කරන්න කියලා. මේක බැලුවොත් මම ඉස්සෙල්ලාම කියාගෙන ගිහලා මම තවදුරටත් ඒක explain කරන්නම්. Join our dynamic AI ML team and help shape the future of intelligent applications in financial markets. You will play a key role in designing and deploying machine learning solutions from Gen AI and LLMs to agents that support critical operations. Your ability to interpret data, apply sophisticated analytics, and collaborate across teams will help us deliver scalable, high-impact solutions. Role එකේදී රෝල් සමරි එක දීලා තියෙනවා ඔයාව හයර් කරන්න ස්පෙෂලිස්ට් ඉන්ජිනියර් කෙනෙක් විදිහට machine learning සම්බන්ධයෙන්. එතකොට key accountabilities: build and deploy machine learning models and AI agents for financial applications. Partner with product and engineering and data teams and integrate intelligence systems into digital platforms. Monitor and optimize model performance using analytics and feedback. ඔය විදිහට මේ තියෙන ඔක්කොම දේවල් ටික මම සරලව ඔයාලට ටක් ගන්නකොට කියන්නම්. අපි බැලුවොත් එතකොට මොකද්ද මේ LSEG කියලා කියන්නේ ඒක ලංකාවේ ප්‍රධාන පෙළේ IT ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කම්පැනි එකක්. එතකොට ඒකෙදී ඔයා එතනින් අපේක්ෂා කරන්නේ නිකන් software engineer කෙනෙක් නෙවෙයි. මේක AI, data science, engineering කියන තුනේම එකතුවක්. එතකොට මේ රෝල් එකෙන් මොනවද ඇත්තටම පාවිච්චි කරන භාවිතා කරන රියල් එක්ස්පීරියන්ස් කියලා ගත්තොත් එහෙම මෙයාලා මෙතන කියලා තියෙනවානේ ටර්ම්ස් ටික Gen AI and LLMs. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ නිකන් ChatGPT වගේ large language models පාවිච්චි කරලා මේ ඒ ChatGPT එකේ තියෙනවානේ මේ ඒකේ brain එක වෙන LLM එක GPT model එක ඒ වගේ models පාවිච්චි කරලා අලුතෙන් apps හදන එක. ඔයාට ඕනේ නැහැ foundation models හදන්න. ඒ කියන්නේ ඔයාට ඕනේ නැහැ GPT model එකක් ආයේ මුලින් ඉඳලා හදන්න. ඒ වගේ models පාවිච්චි කරලා ඔයාට අලුතෙන් apps හදන එක. උදාහරණයක් විදිහට financial reports. හරිද? financial reports කියවලා ඒ වගේ summary එකක් දෙන AI එකක් හදන්න පුළුවන්. හරිද? මොකද financial domain එකකට ඒ වගේ එකක් අවශ්‍යයි. financial reports කියවලා ඒ reports read කරලා ඒ වගේ summary එකක් දෙන AI tool එකක් හදන්න. තව ගන්න පුළුවන් තව එයාලා කියන AI agents කෙනෙක්. දැන් මේ AI agents කියන එක තමයි දැනට තියෙන trend එක. ඒ කියන්නේ AI agents කියන්නේ නිකම්ම chat කරන එකක් නෙවෙයි. කියනවා නිකන් chatbot එකක් නෙවෙයි AI agent එකක් කියන්නේ. AI එකට පුළුවන් තනියම වැඩ කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් අපි යම් කිසි ස්ටොක් එකක මිල වැඩි වුණොත් මට ඊමේල් එකක් එවන්න. හරිද? ඒ කියන්නේ අපි දැන් ස්ටොක් මාකට් එක ගැන awareness එකකින් ඉන්නවා නම් ස්ටොක් එකේ මිල වැඩි වුණොත් ඊමේල් එකක් එවන්න කියලා අපි කිව්වොත් කිව්වම එක දිගටම මේ ස්ටොක්ස් චෙක් කරලා
ඒ වැඩේ කරන එක තමයි ඔය AI agents කින් කරන්නේ. ඒකට ටාස්ක් එක සහ ඇක්ෂන් එක ඔය සියල්ලම සිද්ධ කරනවා AI agent කෙනෙක්. ඊට පස්සේ මෙයාලා අපේක්ෂා කරනවා scalable solutions. ඒ කියන්නේ ඔයා හදන AI මොඩල් එක පුද්ගලයෙකුට විතරක් නෙවෙයි. ලෝකයේ පුරා ඉන්න ලක්ෂ ගණක් ඒක පාවිච්චි කරන මේ clientsලට මුකුත් ක්‍රෑෂ් වෙන්නේ නැති වෙන්න මේක වැඩ කරන විදිහට හදන්න පුළුවන්. යන්න ඒකට තමයි අපි කියන්නේ scalable solution එක කියලා. scalable solution එක කියන්නේ අපේ demand එක වැඩි වෙන්න. ඒ කියන්නේ අපේ client base එක වැඩි වෙන්න ඒ කට්ටියට කිසිම issue එකකින් තොරව ඒක පාවිච්චි කරන්නට මේ පුළුවන් වෙන්න ඕනේ. දැන් ඔන්න කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොකද්ද මේ experience එක කියන්නේ කියලා. ඒකෝර මේ දැන් කම්පැනි එකක වැඩ කරලා අවුරුදු ගාණක් ලබා ගන්නා එකද ඇත්තටම එක්ස්පීරියන්ස් එක කියන්නේ කියන එක අපි එතන පොඩි විවාදාත්මක තත්ත්වයක් තියෙනවා. දැන් බොහෝ දෙනා සර්විස් ලෙටර්ස් තියාගන්නේ ඒකට. ඒ කියන්නේ සර්විස් ලෙටර්ස් තියාගෙන මම මේ කම්පැනි වැඩ කරා ඊට පස්සේ මෙතනට shift වුණා ඒ කියන එක විස්තර කරන්න. නමුත් ඇත්තටම එක්ස්පීරියන්ස් එක කියලා කියන්නේ ඔයාලට large complex project එකක් කරගෙන යාමේ හැකියාව. ඒ කියන්නේ ඒක ඔයා ගත්ත විදිහ වැඩක් නෑ. ඔයාට ඒ පොටෙන්ෂල් එක තියෙනවා නම් ඔයා ඒ තරම දුරට එක්ස්පීරියන්ස් එක achieve කරලා කියලා තමයි සලකන්නේ. අපි ගත්තොත් ඔයා කරලා තියෙනවා නම් යම්කිසි scalable commercialized project එකක් real customers ලට. හරිද? එහෙම කරපු experience එකක් ඔයාට තියෙනවා නම් ඒක අපි සලකනවා ඔයාගේ experience එකක් විදිහට. නමුත් එතනදී පොඩි condition එකක් තියෙනවා. ඒ කියන්නේ individual versus company experience කියන එක. විදිහට company එකක වැඩ කරද්දී ලැබෙන experience කියලා කියන්නේ නිකන් code කරන එක නෙවෙයි. ඒ කියන්නේ තව කෙනෙක් ලියපු කෝඩ් එකක් තේරුම් ගන්න එක අපි ඒකට කියනවා කෝඩ් රිවිව්ස් කියලා. ඒ වගේම අනුන්ගේ ඒ කියන්නේ අනිත් අයගේ ස්ටෑන්ඩඩ්ස් වලට වැඩ කරන එක. ඒකත් අපි ඒක කම්පැනි ස්ට්‍රෙස් එකත් එක්ක අනිත් අයගේ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා විවිධ ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. ඒ වගේම ටීම් එකක් එක්ක කොලැබොරේට් වෙලා ප්‍රොබ්ලම් සොල්ව් කරන එක. මේවා කම්පැනි එක්ස්පීරියන්ස් එක විදිහට ලැබෙනවා. දැන් ඔයා තනියම වැඩ කරන කෙනෙක් නම් ඔයාට එහෙම කොලැබොරේටිව් එක්ස්පීරියන්ස් එක කියලා වෙන්නේ නැහැ. ඔයාම හදාගත්තොත් ඔයාගේ පොඩි ස්ටාර්ට්අප් එකක් වගේ ඒ එක්ස්පීරියන්ස් එක එනවා. නමුත් ඉන්ඩිවිජුවලි තනියම කරන නිකන් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ඒ தත්ත්වය එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට නමුත් ඔයාට එක්ස්පීරියන්ස් එකක් විදිහට ඔයාට පෙන්වන්න පුළුවන් ඔයා යම් කිසි ස්කේලබල් ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා නම් ඒ ප්‍රොජෙක්ට් එකේ ඒ ස්කේල් එක අනුව ඔයාට ඒක එක්ස්පීරියන්ස් එකක් විදිහට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මොකද්ද මේ ස්කේලබිලිටි කියලා කියන්නේ? එතකොට ඔයා තනියම කරපු ප්‍රොජෙක්ට් එකක් ප්‍රොඩක්ෂන් ග්‍රේඩ් එකට වැඩ කරන විදිහට තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඇත්තටම යූසර්ස්ලා පාවිච්චි කරන එරර් හැන්ඩල් වෙන ඒවා එරර් ෆ්‍රී වෙන ඒ වගේම ක්ලවුඩ් එන්වයරන්මන්ට් එක රන් වෙන සිස්ටම් එකක් නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාලට සොලිඩ් එක්ස්පීරියන්ස් එකක් විදිහට සලකන්නට පුළුවන්. තව දෙයක් තමයි දැන් සමහරක් හිතනවා දැන් අපිට කෝඩින් නොලෙජ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට Python වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අපිට R වල එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. අපිට Java ඉගෙන ගන්න ඕනේ නැහැ. දැන් කෙලින්ම AI tool එකකට දුන්නම කෝඩ් එක ගන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ vibe coding නැත්නම් prompt engineering වලින් විතරක් මේක කරන්න පුළුවන්ද කියන එක. ඒ වැදගත්ම දේ තමයි ඔයාට ChatGPT නැත්නම් Claude නැත්නම් වෙනත් AI tool එකක් පාවිච්චි කරලා ඒකෙන් අහහා කෝඩ් කරලා මේ වගේ ස්පෙෂලිස්ට් නොලෙජ් එකක් ගන්න නම් බෑ. ඇයි දන්නවද? මොකද එතකොට ඇතිවෙන සිද්ධීන් අපි විස්තර කරනවා නිකන් ඒක බ්ලැක් බොක්ස් ප්‍රොබ්ලම් එකක් කියලා. ඒ කියන්නේ AI දෙන කෝඩ් එක වැඩ කරන්නේ නැති වුණොත් ඒක ඇයි උනේ කියලා තේරුම් ගන්නට ඔයාලට කෝ ෆන්ඩමෙන්ටල්ස් නොලෙජ් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට තියෙන්න ඕනේ අපි හිතමු Python වලින් කෝඩ් එක දීලා තියෙන කියලා. මේ කෝඩ් එක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැත්නම් ඒක තේරුම් ගන්න ඔයාලට කෝ Python knowledge එක තියෙනවා. ඒ වගේම data structures සහ algorithms knowledge එක තියෙන්න ඕනේ. right? එතකොට දැන් එහෙම නැතුව ඔයා නිකන් අර අඳුරේ අතපත ගෑමක් වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. ඔයා නිකන් vibe coding වලින් යනවා. ඊළඟ ප්‍රොබ්ලම් එක තමයි ওই vibe coding විතරක් යන නිකන් prompts ගහගෙන යන කට්ටියගේ ඇති වෙන දුර්වලතාවය මේ කෝඩ් එක දැන් කෝඩ් එක ලියන එක AI එක කරත් ඒකේ ආකිටෙක්චර් එක, ඒ කියන්නේ සිස්ටම් එකට ගලපන විදිය ආකිටෙක්චර් එක කියලා කියන්නේ අපේ කෝඩ් එක ඒක අපේ සිස්ටම් එකට ඇත්තටම ගලපන්නේ කොහොමද කියන එක. ඒක තීරණය කරන්නේ ඔයා වැරදි ලොජික් එකක් AI එකට දුන්නොත්
ඒකට අනුකූලව එයා දෙන්නේ වැරදි කෝඩ් එකක් තමයි දෙන්නේ. ඒකට ඔයාට මේ ආකිටෙක්චර්ස් පිළිබඳ හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම අපි ගත්තොත් එම් තව දෙයක් තමයි මේ security සහ efficiency සම්බන්ධයෙන් ඇති වෙන ප්‍රශ්නේ. අපි දැන් මේ LSEG කියන්නේ ෆයිනෑන්ෂල් කම්පැනි එකක්නේ. ඒතුළ එතනදී ඔයා වයිබ් කෝඩින් වලින් විතරක් කෝඩ් කරනවා නම් මේ කෝඩ් වල තියෙන්න පුළුවන් security holes, security issues තියෙන්න පුළුවන්. ඒක චෙක් කරන්න ඔයාට real programming knowledge එකක් තියෙන්නටම ඕනේ. right? හොඳයි දැන් ඒ ටික ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. මම වැඩියනුත් එක්ක එතන දේවල් ටික සාකච්ඡා කරා මේ LSEG එකේ job role එකත් එක්ක. ඊළඟට දැන් මෙතනදී යාලා අපේක්ෂා කරලා තියෙන skills knowledge ගැනත් අපි පොඩ්ඩක් බැලුවොත් මේ දැන් මෙතනදී ස්පෙෂලිස්ට් මැෂින් ලර්නින් එන්ජිනියර් කෙනෙක්. එතකොට මෙතනදී මේ ඔයාට එයාලා කියලා දෙනවා PyTorch සහ sklearn නැත්නම් scikit-learn කියන libraries වල knowledge එක තියෙන්න ඕනේ කියලා. මොනවද ඒව ඇත්තටම? ඒ කියන්නේ මේවා තමයි ඔයාගේ tools. scikit-learn පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට traditional ML වලට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හෙට ස්ටොක් මාකට් එකේ මිල තීරණය කරන මේ රිග්‍රෙෂන් ප්‍රොබ්ලම් එකක් සඳහා අපිට මේ scikit-learn library use කරන්න පුළුවන්. ඒකෙන් අපිට import කරගන්න පුළුවන් රිග්‍රෙෂර් එකක්. හරිද? ඒ වගේම PyTorch පාවිච්චි කරන්නේ deep learning වැඩ කටයුතු වලට. ඒ කියන්නේ neural networks හදන්න තමයි පාවිච්චි කරන්නේ PyTorch. එතකොට ඒ එක tool එක. ඒ කියන්නේ PyTorch සහ scikit-learn අපිට ඒ කියන්නේ libraries විදියට පාවිච්චි කරන්න පුළුවන් traditional ML හෝ deep learning සඳහා. ඊට පස්සේ LangChain කියන එක. දැන් ඔයා LLM එකක්, ඒ කියන්නේ GPT මොඩල් එකක් ඔයා පාවිච්චි කරලා app එකක් හදනවා නම් ඒකේ logic එක manage කරන්න තියෙන frame එක තමයි LangChain කියලා කියන්නේ. මොකද ඇත්තට මේ LangChain කියලා කියන්නේ? දැන් ඔයා GPT මොඩල් එකක් පාවිච්චි කරලා ඔයා application එකක් හදනවා. දැන් ඒකදී application එකේ logic එක ඔයාට manage කරන්නට ඕනේනේ. අනේ මේ ඒ logic එක manage කරන්න use කරන framework එක තමයි මේ LangChain කියලා කියන්නේ. මේකෙන් ඔයාට පුළුවන් AI එකට ඉන්ටර්නෙට් එකේ search කරන්න නැත්නම් ඔයාගේ file එකක් read කරන්න කියලා orders දෙන්න. right? ඊට පස්සේ SQL ඒ කියන්නේ දැන් ඔයා දැන් වැඩ කරන්නේ AI engineer කෙනෙක් විදිහට කියලා හිතන්නකෝ. නමුත් ඔයාලට data ගන්න වෙන්නේ කොහෙන්ද? database එකකින්. අන්න එතකොට මේ database එකත් එක්ක ඔයාට එතන මොකද අපි කියන එකට එතන talk කරන්න. හරිද? මේ database එකත් එක්ක ගනුදෙනු කරන්න තමයි ඔයාලට SQL අවශ්‍ය වෙන්නේ. ඒතර ෆයිනෑන්ෂල් ඉන්ඩස්ට්‍රි එකේ අපිට අපි දන්නවා data ලක්ෂ ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒකට SQL නැතුව බෑ. ඔයාලට machine learning engineer කෙනෙක් වුණාට ඔයාලට SQL knowledge එක තියෙන්න ඕන. ඊට පස්සේ මේ තව දෙයක් මම අර කලින් කිව්වා වගේම IT ඉන්ඩස්ට්‍රි එක කොලාප්ස් වෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ ඒකේ නේචර් එක විටින් විට වෙනස් වෙනවා. එතකොට දැන් shift වෙලා තියෙන්නේ කොහොමද? නිකම්ම කෝඩ් එකක් කොපි පේස්ට් කරන කෝඩ් කෙනෙක්ට වඩා දැන් ඔයාලට කෝඩ් එක තියෙනවා already available. ඒතර කෝඩ් එක අරන් ඒක කොපි පේස්ට් කරා කියලා ඔයාලට ඉල්ලුමක් නැහැ. මොකද ඒක AI ට කරන්න පුළුවන්. AI ට කරන්න බැරි දේවල් වලට තමයි ඒතර ඉල්ලුම එන්නේ. එතකොට හැබැයි AI එක කරන වැරදි ටික ඔයාලට අල්ලන්න පුළුවන්. ඒකට ඔයාලට ඒ පිළිබඳ එක්ස්පර්ටිස් knowledge එක තියෙනවා. AI එකට හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්නට හැකියාව තියෙනවා නම් අන්න ඔයා ඒ පැත්තෙන් ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම සිස්ටම් එකක් එක්ක ඉන්ටිග්‍රේට් කරන්නට ස්කිල්ඩ් ඉන්ජිනියර්ස්ලා අවශ්‍ය වෙනවා. right? හොඳයි. එතකොට අපි බලමු දැන් මේ ඔය LSEG එකත් එක්ක ඔයාගේ ප්‍රොෆයිල් එක මැච් වෙන්න නම් ඔයාට තියෙන්න ඕනේ මොන වගේ ප්‍රොජෙක්ට්ස්ද කියලා. හරිද? එතකොට පළවෙනි එක මම ඉන්ට්‍රොඩියුස් කරන ප්‍රොජෙක්ට් එකක් තමයි financial sentiment analyzer කියන එක. ඒ වගේ ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ යම් කිසි ෆයිනෑන්ස් නිවුස් ටිකක් අරගෙන ඒකෙන් මාකට් එකට වෙන බලපෑම AI එකෙන් ඇනලයිස් කරන ටූල් එකක්. මෙතනදී ඔයාට LLM සහ Python, ඒ කියන්නේ LLM knowledge එක. හරිද? LLMs පිළිබඳ knowledge එක සහ ඔයාට Python knowledge එක තියෙන්නට ඕනේ. ඊට පස්සේ දැන් ඔය machine learning engineers ලට හොඳ දැනුමක් තියෙන්න ඕනේ
retrieval augmented generation නැත්නම් අපි කියන්නේ rag කියලා. ඒතර මේ rag system එකක්. ඔයාගේ sample projects වල තියෙනට ඕනේ යම්කිසි rag system එකක්. ඒ කියන්නේ company එකක තියෙන internal documents හරිද? ඒවා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්න ඇහුවම ඒ ප්‍රශ්න වලට හරිම නිවැරදි උත්තරය දෙන AI bot කෙනෙක්. දැන් ඔයා කියයි ඒතකොට ChatGPT එකට ඒ ડોකියුමන්ට් එක දාලා උත්තරේ ගන්න පුළුවන් නේ කියලා. ඒක අප්ලෝඩ් කළා. නමුත් ChatGPT එක මේ කාර්යය සඳහා හරියටම කස්ටමයිස් වෙච්ච එකක් නෙමෙයි. ඔයා ඒ ඔයාගේ දැන් කම්පැනි එකේ තියෙන ඉන්ටර්නල් ડોකියුමන්ට්ස් හරිද ඉන්ටර්නල් මොකද කම්පැනි එකේ තියෙන ඉන්ටර්නල් ડોකියුමන්ට් සම්බන්ධයෙන් අහන ප්‍රශ්නයක්. හරිද? අප්ලෝඩ් කරන්න නැහැ ડોකියුමන්ට්ස්. හරිද? එතකොට ඒකෙන් අහුවම ඒ ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්නට AI බොට් කෙනෙක්. මේකෙදී ඔයා පාවිච්චි කරනවා LangChain කියන ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම vector databases පාවිච්චි කරන්න පුළුවන්. තවත් sample project එකක් තමයි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් predictive model එකක් real world data සඳහා. කියන්නේ නිකන් ඔය Titanic data set එක වගේ පරණ දේවල් නැතුව මේ live data නැත්නම් API එකකින් ගන්න data පාවිච්චි කරලා යම් කිසි දෙයක් predict කරන model එකක් හදලා ඒක cloud environment එක deploy කරලා තියෙනවා. මේක හොඳ project එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔය අපි කියන්නේ ඔය Titanic data set ඒවා කියන්නේ toy data sets. හරිද? ඔයා එන්න ඕනේ එතනින් ඔයා එන්න ඕනේ real world එකට. real world එකට ඇවිල්ලා real world predictions වලට එන්නට ඕනේ. ඒත් real world prediction වලදී live data ගන්නට හැකියාව තියෙන්නට ඕනේ. ඒ live data use වෙලා prediction කරන model එකක් සකස් කරලා තියලා ඒක cloud environment එක deploy කරලා තියෙනවා නම් ඒක හොඳ දෙයක්. right හරි නේද? අපි ඊළඟට බලමු right එතකොට අනෙකුත් ජොබ් රෝල්ස් වලට ගියා මම එක මේ දෙයකින් තමයි මේක එක්ස්ප්ලেইন කරේ ඔයාලට. ඒ කියන්නේ LSUG ස්පෙෂලිස්ට් එන්ජිනියර් අනිත් ජොබ් රෝල්ස් වලටත් ගියාම ඔයාලට පේනේවි ඒ වගේත් ඒ හා සමාන තත්ත්වයන් තමයි අපේක්ෂා කරලා තියෙන්නේ. එක හා සමාන. මෙතන මැෂින් ලර්නින් ඔපරේෂන්ස් තියෙනවා. එතකොට අපේ කෝස් එකේදී ඔය සියලුම ඉන්ඩස්ට්‍රියට ගැලපෙන විදිහට ඒ අවශ්‍ය ටූල්ස් හරිද ඒ අවශ්‍ය නොලෙජ් එක හරිම ඩීප්ලි ලබා දීමක් සිද්ධ කරනවා හරිද ලබා දීමක් සිද්ධ කරනවා ඒ වගේම සාම්පල් ප්‍රොජෙක්ට්ස් ඒ කියන්නේ එක් ඉන්ඩස්ට්‍රියට ගැලපෙන පරිදි වන සාම්පල් ප්‍රොජෙක්ට්ස් ගැනත් අපි කතා කරනවා මේ දේවල් ගැන වැඩිපුර අපේ ෆස්ට් අවයර්නස් සෙෂන් එකේදී කතා කරනවා මේ ෆස්ට් අවයර්නස් සෙෂන් එක තියෙනවා සෙනසුරාදා රෑ 7ට හරිද මේ සෙනසුරාදා රෑ 7ට මේ ෆස්ට් අවයර්නස් සෙෂන් එක තියෙනවා මතක තියාගන්න ඔයාලා ඕන කෙනෙක්ට එකට සහභාගී වෙන්නත් පුළුවන් මේකට Google form එකක් තියෙනවා රෙජිස්ටර් වෙන්න ඒ වගේම අපේ courses වලට කලින් සහභාගී වෙච්ච සිසුන්ට මේ course එක සම්පූර්ණයෙන්ම නොමිලේ මොකද මම දන්නා කවුද කලින් සහභාගී වුණේ කියලා කලින් සහභාගී වෙලා එයාලා ස්ටඩීලි අපිත් එක්ක හිටපු අයට මේ course එක සම්පූර්ණයෙන්ම නොමිලේ එනිසා මේ ඔයාලා Google මේ ඔයාලට මේ IT ඉන්ඩස්ට්‍රි එකේ මේ machine learning knowledge එක deeply ලබා ගන්නට අවශ්‍ය නම් හරිද මේකත් එක්ක රෙජිස්ටර් වෙන්න අපි awareness session එකේදී තවදුරටත් කතා කරමු මොනවද ඇත්තටම මේ course එක තුල එන full content එක මොකක්ද කියන දේවල් සම්පූර්ණයෙන් සවිස්තරාත්මකව විස්තර කරමු. නම් බොහොම ස්තුතියි.